සුබ දවසක්. ඉතින් සුපුරුදු ආදරය වෙනද වගේම ගෝල්ඩ් වයිරල් වලින් අපි ආව ඔබේ ආලින්දයට. අපි හැමෝම කැමති ලස්සනට ඉන්න. එහෙම නේද? ඇයි මම එහෙම කිව්වේ? ඉතින් ලස්සන ගැන කතා කරද්දිම අපිට අමතක කරන්නම බැරි දෙයක් තමයි රූපලාවන්‍ය ශාස්ත්‍රය කියලා කියන්නේ. ඔබත් රූපලාවන්‍ය ශිල්පිනියක්ද? එහෙමත් නැත්නම් රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන්න සිහින දකින කෙනෙක්ද? ඉතින් මේ වැඩසටහන ඔබට ටිකටම ඇඳලා ඉන්න කියලා ආරාධනා කරනවා මේ හොඳම දේ ගැන රටටම කියන ගෝල්ඩ් වයිරල්. අස්සක් මුල්ලක් නෑරම දක්ෂයින් ප්‍රවීණයින් සොයාගෙන යන මේ ගමනේ අද අපි ඇවිල්ලා ඉන්නේ ගම්පහ සාරාස් බියුටි ඇකඩමි එකට. වසර 15කට වැඩි කාලයක් රූපලාවන්‍ය ශාස්ත්‍රයෙන් පළපුරුද්දක් සහිත රූපලාවන්‍ය ශිල්පිනින් 500කට අධික ප්‍රමාණයක් ශාස්ත්‍රයට දායාද කළ ඇය සාරාස් බියුටි ඇකඩමි ආයතනයේ අධ්‍යක්ෂිකා ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී උපදේශිකා සාරංගා පෙරේරා මහත්මිය. ගෞරවයෙන් පිළිගන්නවා ඔබතුමියව. අයබෝවන්. විගුවන්. ඉතින් මම ඔබතුමියගෙන් අහන්න කැමති රූපලාවන්‍ය ශාස්ත්‍රය හා සම්බන්ධව සාරාස් බියුටි ඇකඩමි හා සම්බන්ධව අවුරුදු 15ක අත්දැකීම්. එහෙම නැත්නම් අවුරුදු 15ක ඔබතුමියගේ ගමන් මඟ කොහොම වෙන්නේ නැද්ද? මුලින්ම ගෝල්ඩ් වයිරල් වැඩසටහන අපේ ආයතනයේ සොයාගෙන පැමිණීම ගැන මම ඔබතුමියට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඇන්ජි මං ගැන කතා කරොත් මං අවුරුදු 15ක් මේ ෆීල්ඩ් එකේ මම NVQ level 4 කරලා IVQ CNBS IVQ level 4 කරලා ඒ වගේම තායිලන්තයේ මේකප් ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරලා ඊළඟට අවුරුදු 8ක් මම දුබායි වල මේකප් කන්සල්ටන්ට් කෙනෙක් විදිහට මේ හෙයාර් ස්ටයිලිස්ට් කෙනෙක් විදිහට මුලින් වැඩ කරලා ඊට පස්සේ මේකප් කන්සල්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරලා ගොඩාක් අත්දැකීම් ලබාගෙන තියෙනවා මේ ශාස්ත්‍රයේ. ඉතින් මම ලංකාවෙන් යන්න කලිනුත් ලංකාවේ ගල්කිස්සේ ඊළඟට ගම්පහ කඩුවෙල මගේ සැලොන්ස් 3ක් තිබ්බා. ඉතින් ඒවා අයින් කරලා තමයි මම රට ගියේ ඇත්තටම. ඉතින් මට ගොඩාක් ලොකු අත්දැකීමක් ලැබුණා මම මේ පිටරට වැඩ කරපු කාලය ඇතුළත. ඉතින් ඒ වගේම තමයි මේ ඇයි ඔබතුමිය සාරාස් බියුටි ඇකඩමි ආයතනය හරහා රූපලාවන්‍ය පාඨමාලාවක් ආරම්භ කිරීමට අදහස් කරේ? ඇත්තටම මම ලංකාවට ආවට පස්සේ සැලොන් එකක් කරන්න පටන් ගත්තා. ඉතින් ඒ දවස්වල ඇත්තටම මේ කෙරටින් සම්බන්ධයෙන් ගොඩක් අයගේ දැනුම තිබුණේ නැහැ. ඉතින් මම හිතුවා ඒ දවස්වල කෙරටින් වර්ක්ෂොප් එකක් කරනවා කියලා. එතකොට වර්ක්ෂොප් එකකට ගොඩක් ළමයි ආවා. ඊට පස්සේ ගොඩක් ළමයි කිව්වා අනේ මිස් අපිට මේ දැනුම ගොඩක් අඩුයි ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ දැනුමක් අපිට නැහැ. ක්ලාසස් පටන් ගන්නකෝ කියලා. ඉතින් ඒ දවස්වල මම හිතුවා ඇකඩමි එකක් ආයෙ පටන් ගන්න ඕනේ කියලා. මොකද මගේ ඉන්ටර්නැෂනල් දැනුම සහ මගේ අවුරුදු 15ක මේ ශාස්ත්‍රීය දැනුමත් එක්ක ළමයින්ට හරි දේ කියලා දෙන්න ඕනේ කියලා තමයි මම හිතුවේ ඇකඩමි එකක් පටන් ගන්න ඕනේ කියලා මේ රූපලාවන්‍ය සම්බන්ධයෙන් දැනුම බෙදා දෙන්න. ඉතින් ඒ වගේම මේ දිනවල සාරාස් බියුටි ඇකඩමි මගින් මෙහෙයවන එක්දින වැඩමුළුවක් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලවල වයිරල් වෙලා තියෙනවා. ඉතින් මම ඔබතුමියගෙන් දැනගන්න කැමතියි මොකක්ද මේ එක්දින වැඩමුළුව? එහෙම නැත්නම් මේක දීපව්‍යාත්මක ක්‍රියාත්මක වෙන වැඩමුළුවක්ද? එක්දින වැඩමුළු අපි හදලා තියෙන්නේ ගොඩක් සැලොන්ස් කරන අයට සහ සැලොන් කරන්න බලාපොරොත්තු වෙන අයට ඇඩ්වාන්ස් දැනුම ලබා දෙන්න. ඒ කියන්නේ අපි ෆේෂියල් ගත්තොත් දැන් ගොඩක් අය හොයනවානේ හයිඩ්‍රා ෆේෂියල් ඊළඟට මයික්‍රෝ නීඩ්ලින් සිස්ටම් ඔය වගේ. එතකොට ඊළඟට මේකප් ගත්තොත් ලික්විඩ් මේකප්, එයා බ්‍රෂ් මේකප්. ඉතින් අපි ඇඩ්වාන්ස් දැනුම තමයි මේ වර්ක්ෂොප් හරහා ලබා දෙන්නේ. ඒවට ඉතින් මුළු අපි ලංකාවේ දීප්ත ව්‍යාප්තව මේවා පවත්වනවා. හැම නගරකම වගේ අපේ වර්ක්ෂොප්ස් පැවැත්වෙනවා. ඉතින් ඒවා අරමුණු කරගෙන තියෙන්නේ ගොඩක්ම සැලොන්ස් කරන අයට සහ සැලොන්ස් කරන්න බලාපොරොත්තු වෙන අයට දැනුම ලබා දෙන්න තමයි. ඇඩ්වාන්ස් දැනුම ලබා දෙන්න. ඒ වගේම තමයි ඔබතුමීගෙන් මම අහන්න කැමති මේ සාරාස් බියුටි ඇකඩමි හරහා නව පාඨමාලාවක් නොබෝ දිනකින් ආරම්භ කරන්න නියමිතව තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා.
ඒ පාඨමාලාවේ අන්තර්ගතය ගැන කතා කළොත් පාඨමාලාවේ අන්තර්ගතය කිව්වොත් බියුටි හෙයා බ්‍රයිඩල් තුනම අඩංගු වෙන විදිහට තමයි කෝස් කන්ටෙන්ට් එක හදලා තියෙන්නේ. එතකොට හෙයා පැත්තෙන් ගත්තොත් රීබොන්ඩින්, රිලැක්සින්, ස්ට්‍රේටින්, කෙරටින්, පර්මින්, කලරින්, ඊළඟට ෆේෂියල් බියුටි පැත්තෙන් ගත්තොත් වැක්ස් ත්‍රෙඩින්, නේල් ආර්ට්, ඊළඟට මෙනිකියු පෙඩිකියු ඒ වගේ ඇතුළත් කරලා තියෙනවා. ඇඩ්වාන්ස් ෆේෂියල් ක්‍රම ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට බියුටි පැත්තේ බ්‍රයිඩල් පැත්තෙන් ගත්තොත් බියුටි මේකප්, ලික්විඩ් මේකප්, එයා බ්‍රෂ් මේකප් ඇතුළුව සම්පූර්ණ බ්‍රයිඩල් ලෙසන්ස් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් අපි හැමතිස්සෙම බලන්නේ මේ අලුත් දේවල් එකතු කරන්න. එතකොට දැන් අපි බැලුවොත් අයිබ්‍රෝ එක කොහොමද ත්‍රෙඩින් එකෙන් කරන්නේ, වැක්ස් එකෙන් කරන්නේ, වැක්ස් එකෙන් ෆුල් ෆේස් වැක්ස් එකක් කොහොමද කරගන්නේ වගේ අලුත් දේවල් ඊළඟට කෙරටින් සම්බන්ධව ගොඩක් අලුත් දේවල් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් සැලොන් එකක් කරගෙන යන කෙනෙකුට සැලොන් එක වැඩ කරන්න පිටරටකුණක් ගිහිලා වැඩ කරන්න පුළුවන් විදිය තියරි ප්‍රැක්ටිකල් දැනුම අපි ලබා දෙනවා. අපේ ආයතනයට එන ඕන කෙනෙක්ට අපි ගොඩාක්ම බලන්නේ එයාලගේ ප්‍රැක්ටිකල් නොලෙජ් එක තමයි වැඩිපුරම අපි කරන්නේ. මොකද සැලොන් එකක් කරගෙන යන කොන්ෆිඩන්ට් එක හදන්න ඕනේ. වැඩ කරන්න බැරි නම් සැලොන් එකක් තිබිලා වැඩක් නැහැ. නිකන් සහතික විතරක් එල්ලගෙන. ඉතින් අපේ ආයතනයේ එකම බලාපොරොත්තුව තමයි හොඳ රූපලාවන්‍ය ශිල්පීන් බිහි කරන එක. ඉතින් ඔබතුමියගේ මේ සාරාස් බියුටි ඇකඩමිහි පාඨමාලාවන් වලට බොහෝ පිරිසක් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඔබතුමියගේ ගහම්පහ ශාඛාව හැර වෙනත් ශාඛාවන් ගැන කතා කළොත් එහෙම නැත්නම් වෙනත් වැඩමුළු පවත්වන ස්ථාන ගැන කතා කළොත් අපේ ප්‍රධාන ශාඛාව ගම්පහ 34B නුවරපාර යක්කල. ඊට අමතරව අපි මහනුවර ශාඛාව සහ කුරුණෑගල ශාඛාව තියෙනවා. එතකොට අපේ ගම්පහ ශාඛාවේ සෙනසුරාදා දවසේ තමයි ක්ලාසස් පැවැත්වෙන්නේ. කුරුණෑගල අඟහරුවාදා සහ ඉරිදා දවසේ පැවැත්වෙනවා. නුවර ශාඛාවේ සඳුදා දවසේ තමයි ක්ලාසස් පැවැත්වෙන්නේ. ඉතින් තවදුරටත් ඔබට විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් මම ලිපිනය සහ දුරකථන අංකය සඳහන් කරන්නම්. නොම්බර 36/4B නුවරපාර යක්කල. මේ ලිපිනය හරහා ඔබට සාරාස් බියුටි ඇකඩමිහි ගම්පහ ප්‍රධාන ශාඛාව හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මම සඳහන් කරන්නම් දුරකථන අංකය 071 710 84 82 071 710 84 82. ඉතින් ඔබගේ රූපලාවන්‍ය ශිල්පිනියක් වීමේ සිහිනය සැබෑ කරගන්න සාරාස් බියුටි ඇකඩමි හා අදම සම්බන්ධ වෙන්න. රූපලාවන්‍ය ශිල්පිනියක් වුණත් රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වුණත් මං හිතනවා අද වැඩසටහන ඔබට ගොඩක් රසවත් වැඩසටහනක් වෙන්න ඇති කියලා. මේ හොඳම දේ ගැන රටටම කියන ගෝල්ඩ් වයිරල්